ජීවිතය කියන්නේ අපි හිතන තරම් ඉක්මන් ගමනක් නෙවෙයි. ඒක හෙමින් හෙමින් රස විඳින්න ඕන ලස්සන ගමනක්. අපි හැමදාම දුවන්නේ සල්ලි, හීන, බලාපොරොත්තු පස්සේ. ඒ අතරේ අපි අපිවම අමතක කරනවා. ඒ නිසාම දවසකට හරි සද්ද නැති තැනකට ගිහින් එන්න හිතෙනවා. එහෙම හිතපු දවසක අපි ආවා හෝටන් ප්ලේන්ස්. මෙතනට එද්දී මුලින්ම දැනෙන සීතල නෙවෙයි, නිදහස. හුස්ම ගන්නත් හරිම වෙනස්, හරිම ෆ්‍රෙෂ්. මීදුමෙන් වැසුණු මාවත දිගේ යනකොට අපිට හිතෙනවා ජීවිතෙත් මෙහෙමයි කියලා. හැමදාම පැහැදිලි නැහැ. ඒත් නවතින්නේ නැතුව ගියොත් මග හම්බෙනවා. වතුර වැටෙන හඬ අහනකොට හිත ඇතුලේ තියෙන බර ටික ටික අඩු වෙනවා. ඒ වෙලාවට තේරෙනවා සැනසීම කියන්නේ ලොකු ලොකු දේවල් නෙමෙයි කියලා. කැලෑව නිහඬව ඉඳගෙන අපිට පාඩමක් කියනවා. ශබ්ද නොකරත් ශක්තිමත් වෙන්න පුළුවන් කියලා. ඉහළින් ලෝකෙ බලනකොට අපිට තේරෙනවා අපිට ප්‍රශ්න වගේ හිතන දේවල් කොච්චර පොඩිද කියලා. ජීවිතේ ලස්සන වෙන්නේ අපි ළඟ තියෙන දේවල් ඇප්‍රීෂিয়েට් කරනකොට. තව ඕන කියලා දුවනකොට නෙවෙයි. මේ පරිසරය අපිට කියලා දුන්නේ නවතින්න, හුස්ම ගන්න, ඇත්තටම ජීවත් වෙන්න කියලා. මතක තියාගන්න, ජීවිතය කියන්නේ ඩෙස්ටිනේෂන් එකක් නෙවෙයි, ගමනක්. ඒ ගමන ලස්සන වෙන්නේ අපි ඒක හෙමින් ගියාමයි. ඊළඟ දවසේ අපි ආයෙත් අපේ ලෝකෙට යනවා. ඒත් මේ දවස, මේ සැනසීම, මේ හැඟීම හැමදාමත් අපි එක්ක යයි. ඉතින් කලින් කාලට හරි ඔයත් නැවතිලා බලන්න. ඔයාගේ ජීවිතේ කොච්චර ලස්සනද කියලා. Yeah.